අද අපි ගිනි කන්දක් මුදුනටම නගිනවා. මේක සාමාන්‍ය ගිනි කන්දක් නන් නෙවෙයි, සක්‍රිය මට්ටමේ තියෙන ගිනි කන්දක්. අපි යද්දි දුන් දාන ගමන් තමයි තිබුණේ. ඉතින් මෙහෙම ගිනි කන්දකට ඔයාලා ගිහින් නැත්තම් හෝ මේ වගේ ගිනි කන්දක මුදුන කොයි වගේ ඇතිද කියලා ඔයාලට බලන්න ඕනි නම් දිගටම මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් මේ කාලේ වෙද්දි ජපානයේ සරත් කාලය ඇවිත් තියෙන නිසා ගස්වල කොළවල පාට හරිම ලස්සනට වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේ වීඩියෝස් කිහිපය ගත්තේ ගිනි කන්දට කිලෝමීටර් 15ක් වගේ ඈතින් තියෙද්දි කන්දක් නගිනවා කිව්වහම ගොඩක් වෙහෙස මහන්සි වෙලා කන්ද නගිනවා කියලා ඔයාලා හිතුවට අපි මේ කන්ද තමයි නගින්නේ. මොකද මේ ගිනි කන්දට අපහසුවකින් තොරව කාර් එකකින් හරි ඊට වැඩිය ලොකු වාහනයකින් වුණත් ගිනි කන්ද මුදුනටම නගින්න පුළුවන්. ඉතින් අපි මේ ගිනි කන්ද නගින ගමන් තමයි ඉන්නේ. පාරත් පාලල්. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැතුව කන්ද නගින්න පුළුවන්. හැබැයි ඔයාලට පේනවා ඇති අපි කන්ද නගින අතරතුර පොඩි කාල සීමාවක් ඇතුළත මීදුම ඇවිල්ලා ඉතින් ඉස්සරහින් තියෙන වාහනේවත් හොයාගන්න බැරි තරමටම මීදුම වැඩි වුණා. ඉතින් වැස්සත් එක්කම ආපු මීදුමක් නිසා පාරවල් ලිස්සනවා. ගොඩක් පරිස්සමින් සහ හෙමින් තමයි අපි උඩට ගියේ. අපි හිතුවට වැඩිය ලොකු කාල සීමාවක් ගියා කන්ද නගින්න. ඉතින් ටිකක් වෙලා යනකොට හුලම් පාරත් එක්කම මීදුම නැති වෙනවා. ඉතින් මේ ගිනි කන්දට කියන්නේ අසුමා කොෆුජි කියලා. දැන් අපි ගිනි කන්ද ළඟ තියෙන කාපාක්කගේ වාහනේ නැවතුවා. ගිනි කන්ද මුදුනට කාර් එකකින් ආවා කිව්වහම ටිකක් පැටලිලි සහගත නිසා මං හිතුවා ඔයාලට රූපකින් එක කියලා පැහැදිලි කරන්න. මේ මම පෙන්වන්නේ ඔයාලට අපි ගමන පටන් ගත්ත තැන. ඒ වගේම තමයි දැන් අපි ඉන්න කාපාක් එක තියෙන්නේ මෙන්න මෙතන. මෙන්න මේ ප්ලේස් එකේ ඉඳලා ගිනි කන්ද මුදුනට මීටර් 100ක් වගේ පොඩි දුරක් තමයි යන්න තියෙන්නේ. විනාඩි 10ක් 15ක් වගේ යද්දී කන්ද මුදුනටම නගින්න පුළුවන්. දැන් පෙන්වන්න හදන්නේ ගිනි කන්දෙන් එන දුම් කිව්වට මේවා දුම් නෙවෙයි, මේවට ෆියුමරෝල්ස් කියලා තමයි කියන්නේ. අතන බැලුවොත් පේනවනේ අර පොඩි කුටියක් වගේ පේනවා. ඔව්. එතන පේනවා අතන කන්ද උඩට ගියාම තව කුටියක් වගේ පේනවා. ඒ වගේ තමයි අර early warnings දෙන්න මේ අර ඔබ්සර්වේටරි වගේ ඒගොල්ලෝ හදලා තියෙන තැන් ඒ තියෙනවා. රිසිවර් මේක විතරනේ වුණත් හරි පක එක්ක එකක් වුණත් හරි ඔය තියෙන ස්ටේෂන් වලින් ඩිටෙක්ට් කරලා මේ පල්ලේ හිට කට්ටිය මිනිස්සුන්ට දැනුවත් කරනවා. එවැකුවේට් වෙන්න. ඒ විස්තර කියලා දුන්නේ මගේ හස්බන්ඩ්. මම මේ වෝල්කැනෝ එක බලන්න ආපු ෆස්ට් ටයිම් වුණාට එයා නම් මීට කලිනුත් මේක බලන්න ඇවිත් තියෙනවා. අපි මෙතනට එද්දි හවස 3 වගේ වෙලා තිබුණාට ටිකක් සීතල ගතිය වැඩි. කන්ද මුදුනට ආවහම කොහොමත් සීතල ගතිය වැඩි නිසා වෙන්නේ නැති කන්ද පහළට වැඩිය කන්ද මුදුනේ ගස්වල කොළවල පාට වෙනස් වෙලක් තිබුණා. ඒ වගේම ටික වෙලාවකින් අර ෆියුමරෝල්ස් කලින්ටත් වැඩිය ගොඩක් ඇවිත් තිබුණා. ඒ කියන්නේ දුම එනවා වැඩි වුණා. ඔන්න දැන් අපි හදන්නේ ගිනි කන්ද නගින්න. ඉතින් ඔයාලට පේනවද දන්නේ අපි නගින ගිනි කන්දට පිටිපස්සෙන් තියෙනවා චූටි කන්දක්. ඒ කඳු ගැටෙන් තමයි අර විදිහට දුම් යන්නේ. අපි එද්දියාවටත් වැඩිය වෝල්කැනික් ගෑස් ගොඩක් දැන් එනවා. ඒ කියන්නේ කාලෙත් එක්ක චුට්ටක් වැඩි වෙලා තියෙන්නේ ගෑස් එළියට එන එක. ගිනි කන්ද නගින්න තියෙන මෙන්න මෙතනින් මේ පඩිපෙළ දිගේ මුදුනට මීටර 100ක් විතර ලොකු වෙලාවක් යන්නෙත් නැහැ සහ ලොකු දුරක් යන්නත් නැති නිසා අපි ඉක්මනින් ගිනි කන්ද නගින්න පටන් ගත්තා. හැබැයි හිතුවටත් වැඩිය කන්ද මුදුනට යනකොට හොලම් වැඩි. ඒ නිසා ගොඩක් අමාරුයි කන්ද නගින්න. ඒ වගේම හිතුවටත් වැඩිය ලොකු සීතලක් තියෙනවා. ඉතින් ඔයාලත් ජපාන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ ගිනි කන්ද බලන්න යන්න. හරිම ලස්සනයි. ඕටම් එකේ ගියොත් ගොඩක් ලස්සනයි සහ පරිසරයේ සීතල ගතියකුත් තියෙන නිසා මහන්සි දැනෙන්නේ නැහැ. ඒත් අද අපි මේ ගියපු දවස නම් සීතල වැඩි. මේ කන්ද මැද හරියේදී වටපිටාව පේන හැටි අර ඔයාලට පේන්නේ අපි කාර් එක නවත්තලා ආපු කාර් පාක් එක. ඒ වගේම තමයි මේ වටපිටාව හරිම ලස්සනට පේනවා. ටිකෙන් ටික කන්ද නගිනවත් එක්කම ගොඩාක් හුලම් පාර වැඩි වුණා. කැප් එකක් දාගෙන යන්නවත් බෑ. ඒ තරමට හොඳටම හුලම්.
සමහර පොඩි අය කන්ද නගින්නෙත් නැතුව අම්මලා යාළුව පහලට එක්කගෙන ගියා. මොකද ඒ සීතලට සහ ඒ හුළඟට ඔරොත්තු දෙන්න හැමෝටම අමාරුයි. අපි නම් කොහොම හරි කන්ද මුදුනට නැගගත්ත ප්‍රශ්නයක් උනේ නැහැ. ඔයාලට දැන් පෙන්වන්නේ ගිනි කන්දක මුදුන. ඒ කියන්නේ ගිනි කන්දක කෝන් එකේ වගේ ඇතුළ පේන විදිහ. ඉතින් මේ කුහරය පේන්නේ ඔයාලට. ඉතින් ගිනි කන්දක් විදාරණය වෙනවා නම් මෙන්න මෙතනින් තමයි එළියට එන්නේ ලාවා. ගිනි කන්දක මුදුන කොයි වගේද ලාවා එළියට එන්නේ කොයි වගේ තැනකින්ද කියලා කලින් දැකලා නැති කෙනෙක් නම් ඉතින් මේ වීඩියෝ එක අවස්ථාවක් කරගන්න ඔයාලට ඒක බලන්න. ඒ වගේම තමයි හිතුවටත් වැඩිය ලොකු ගැඹුරක් තියෙනවා. ඒ වගේම තමයි සමහර අයගේ බඩු උඩට අරන් ආවට පස්සේ කුඩ කැප් එහෙම ගොඩක් ගහගෙන ගියා හුළඟට මේ අර කෝන් එක පහලට. ටික වෙලාවක් යනකොට හුළං හොඳටම සැර වැඩි වුණා. අපිට උඩ ඉන්න අමාරු වෙන තරමට. ඒත් ඉතින් කන්ද උඩට අමාරුවෙන් නැගගත් එක හරිම ලස්සනයි වටපිටාවත් පේනවා. ඉතින් අපි හුළඟ තිබුණත් ටිකක් වෙලා කන්ද මුදුනට වෙලාම හිටියා. මේ ගිනි කන්ද මුදුනේ තියෙන කුහරේ වටේම යන්න පුළුවන්. හැබැයි අපි වටේම ගියේ නැහැ. හුළං ගොඩක් සැර නිසා. ඔයාලට පේනවා ඇති සමහර අයට හුළං පාර සැර නිසා ඇවිද ගන්න බැරුව එක තැනම ඉන්නවා. සමහර වෙලාවට හුළං ගොඩක් සැරට හමන වෙලාවට ෆෝන් එක හරියට අල්ල ගන්නත් බැරි වුණා. ඉතින් මේ ෆෝන් එක හෙලවෙන්නේ එහෙම වෙලාවට. ඉතින් ඒ හුළං සැර වෙලාවේ ගොඩක් වීඩියෝස් අරගත්තෙත් නැහැ. මොකද ඒක අනතුරුදායක හින්දා. ඉතින් ඔයාලට මේ පේන්නේ ෆුකුෂිමා ටවුන් එක පැත්ත. ගිනි කන්දේ උඩ ඉඳලා බලපුවාම. ඉතින් අර පේන්නේ අර පාර දිගේ තමයි අපි ගිනි කන්ද මුදුනට ආවේ. අපි එද්දි නම් මීදුම ගොඩක් තදට තිබුණා. ඒත් කාලෙත් එක්කම පහළ නම් මීදුම අඩු වෙලා ගිහින් තියෙනවා ඔයාලට පේනවා. සමහර වීඩියෝස් හෙලවෙන්නේ මේ ෆෝන් එක අල්ලන් ඉන්නත් හරි අමාරුයි හුළං පාර තද නිසා. හැබැයි මම ඒ වීඩියෝස් අයින් කළේ නැහැ. මොකද ඇත්තටම හුළං පාර කොහොමද කියලා ඔයාලට දැනෙන්න ඕන නිසා. ඉතින් මෙතන හිටපු සමහර බෝයිස් ලගේ දාගෙන හිටපු කැප්ස් එහෙම මුලකට ගහගෙන ගියා ගිනි කන්ද මැද්දට. ඉතින් මට කියන්න තියෙන්නේ මේ වගේ ගමන් එද්දී කැප්ස් එතකොට කුඩ වගේ දේවල් අරන් එන්න එපා. මොකද ඒවා හුළඟට ගහගෙන යන්න පුළුවන් නිසා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ මග කට්ටිය එන්න බැරුව දන ගහගෙන ඉන්නේ. හුළං පාර සැර නිසා එයාලා විසි වෙනවා දෙපැත්තට. ඒ නිසා ගොඩක් තැන්වල කට්ටිය එහෙම හිටියා. අපිත් එතන තිබුණු ගල් තලාවක් වගේ ගල් ගොඩක් තිබුණ නිසා අපිට ප්‍රශ්නයක් වුණේ. අපි ඒ ගල් ළඟ වාඩි වෙලා හිටපු නිසා ගල් වලින් කවර් වෙලා හිටියේ. ඉතින් අපි තීරණය කළා පැයක් විතර ගිනි කන්ද මුදුනේ ඉඳලා දැන් පහළට පහින්න. ඉතින් කන්ද මුදුනේ ඉඳලා අවසාන වතාවටත් පහළ චුට්ටක් ලස්සන බැලුවා. දැන් අපි අර පේන කාපාක් එක පැත්තට පහින්න යෝනේ. කන්ද නගීති වගේ තිබුණ ලොකු උලං ගතිය චුට්ටකින් අඩු වෙලා ගියා. දැන් අපි මේ පහළට පහින ගමන් ඉන්නේ. ඉතින් විනාඩි 15ක් විතර යද්දී අපි කන්ද පාමුලට ආවා. ඉතින් අද වීඩියෝ එක බලපු ඔයාලටත් ගොඩක් ස්තුතියි. ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.